ඔයත් රෑ 1-2 වෙනකන් ඇහැරිලා ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයයි. ඔයා කුරුද්දක් විදිහට නිදාගන්න රෑ 12ක් පහු වෙලා නම් ඔයා නොදැනුවත්වම ඔයාගේ ශරීරයට වම් මොළයට ලොකු හානියක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ මතක ශක්තිය අඩු වෙනවා. අපේ මොළේ ක්‍රියාත්මක වෙනවා ග්ලිම්ෆෙටික් සිස්ටම් කියලා මොළේ ක්ලීන් කරන නැත්නම් මොළේ පිරිසිදු කරන ක්‍රියාවලිය. මේක සිද්ධ වෙන්නේ අපි ගැඹුරු නිින්දක ඉද්දි. ඔයාගේ නිින්දට දිගින් දිගට බාධා එල්ල වුණා මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඒකෙන් ඔයාගේ මතක ශක්තිය අඩු වෙනවා. කාලයක් තිස්සේ මේක සිද්ධ වුණාම ඔයාට ඇල්සයිමර් ඩිසීස් එහෙම නැත්නම් අමතක වීමේ රෝගය ඇති වෙන්න පුළුවන්. 2. ඔයා ડિප්‍රෙෂන්, ඇන්සයිටි එහෙම නැත්නම් විෂාදයේ කාන්සාව වැනි මානසික රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. 3. ඔයාට පිළිකා හැදෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. 4. හේතුවක් නිතෝ ඔයාගේ ශරීරය මහත් වෙනවා. ඒ වගේම උදරයේ ඉදිරියට නෙරාගෙන එනවා. ඒ වගේම දියවැඩියාව හැදෙන්න තියෙන අවදානමත් වැඩි වෙනවා. 5. හෘද රෝග ඇතිවීමේ අවදානම, අධික උදර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. 6. කාලයක් තිස්සේ මේ විදිහට වාගේ නිින්දට බාධා එල්ල වුණාම වාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. 7. ඔයාට යම්කිසි දෙයකට අවධානය දීමේ හැකියාව, යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව අඩු වෙනවා. 8. ඔයාගේ ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. 9. ඔයා ඉක්මනින්ම වයසට යනවා. නැත්තම් ප්‍රීමැචුවර් ඒජින් කියන තත්ත්වය ඇති වෙනවා. ඔයාගේ මුහුණේ ඩාර්ක් සර්කල්ස් ඇතිවිලා කුරුල්ලා ඇතිවීම, ඇක්නි ඇතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. 10. ඔයාගේ ආයු කාලය අඩු වෙනවා. ඉතින් ඔයාලට මේ තත්ත්වවලින් වැළකීලා නිරෝගී වෙන්න අවශ්‍යයි නම් මේ පරක් වෙලා නිදා ගන්න කුරුද්ද නැති කරගන්න.